හායි යාළුවනේ, ඉතින් කොහොමද? අදත් ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා SL Master YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ Indian bike game 3D කියලා සුපිරි open world game එකක්. මේක ඉතින් ඔයගොල්ලන් GTA 5 GTA San Andreas වගේ සුපිරිම අතල්ලක් ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් මේක ෆෝන් එකෙන් ගහන්න තියෙන්නේ, PC නෙවෙයි. ෆෝන් එකෙන් ගහන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. ඒක මේ Play Store අනිත් ඕන එකකින් ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් ඇති, මම කොහොමද මේ කෝඩ් එකක් ගාලා වාහනයක් ගත්තේ කියලා. මේ වගේ බයිසිකලයක්. ඔයගොල්ලන් පේනවනේ මෙහෙම ෆෝන් එකක් තියෙන, ඒකේ අංක ගහන්න තියෙනවා. ඒ අංක ගැහුවාම අපිට වාහන එනවා. ඔයගොල්ලන්ට මේ වාහන නැත්තම් මේවැය තියෙන විශේෂ දේවල් මොනවාද කෝඩ් ඒවා දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අවසානයේදී බලලා YouTube channel එක subscribe කරලා like කරලා ඒකේ screenshot එකක් ගහලා මං අන්තිමට දාන WhatsApp number එකට message එකක් දාන්න. අන්නේ number එකේ තියෙන number එකට ඒක ෆොටෝ එක දාලා මටත් ඕනේ කියලා message එකක් දාන්න. ඒතර අපි ඔයාලට වීඩියෝ එකක් දානවා. වීඩියෝ එකක් නැත්නම් ඔයා group එකකට හරි add කරනවා. නැත්නම් WhatsApp channel එකකට add කරනවා. ඒකෙන් ඔයගොල්ලන්ට එක දිගට මේ හැම කෝඩ් එකක්ම ගෙන්න ගන්න පුළුවන්. ඕන කෝඩ් එකක් අපි දෙනවා. නොමිලේ දෙන්නේ. මේවා කිසිම ආය කිරීමක් නැහැ. මේ ගේම් එක ගැන ඉස්සරහට වීඩියෝ දානවා. අනිත් එක මේ ගේම් එක part 1 එක කලින් මට part 2 එක ගිහින් තියෙනවා YouTube එකේ විච්ච වැඩක් හින්දා. ඒ කියන්නේ මම මේ part 1 වීඩියෝ එක දැම්මා. දැම්මට පස්සේ YouTube එකේ මොකක් හරි හේතුවක් මත ඒක අයින් වෙලා. මම ඒක දැක්කේ නෑ. මම part 2 එකක් දැම්මා. part 2 එක දැම්මට පස්සේ තමයි දැක්කේ part 1 එක අයින් වෙලා කියලා. ඉතින් ඒ හින්දා යාළුවනේ මට කරන්න දෙයක් නෑ. මට කරන්නම දෙයක් නෑ ඇත්තටම. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා අයින් වෙච්ච හින්දා මට ආපහු part 1 එක රෙකෝඩ් කරලා ආපහු එඩිට් කරලා ඔක්කොම කරලා දාන්න වුණා. ඒ හින්දා ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. මම දැන් ඉස්සරහට තව වීඩියෝ ටිකක් ගේනවා. ඒවත් බලන්න. මේක ඉතින් සුපිරි ගේම් එකක්. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. මේකේ තුවක්කුවෙන් වෙඩි තියන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ හෙල්මට් එක දාන්න ඉන්නේ අන්නුට තියලා. දැක්කනේ. ඔය එකපාරේ තියන්න ඕනේ සුපිරි. ඉතින් ඔයගොල්ලන්ට මේක 1GB 2GB 3GB ෆෝන් වල ගේම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලැග් එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. වෙඩි තිබ්බොත් මිනිස්සු මැරෙනවා. අපි පස්සෙන් පොලිසියත් පන්නනවා. ඉතින් අර GTA වගේ තමයි ඉතින්. කිසිම වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නේ ග්‍රැෆික් අඩුයි. ෆෝන් එකේ ගහන්න තියෙන සුපිරි ගේම් එකක්. දැන් බලමු අපි මේ කෙල්ලට වදින්නේ නැද්ද? වැදුනා. දැක්කා? මේ හෙල්මට් එක දාන්න දෙන්න තියමු. 1යි 2යි. නෝන දැන් පොලිසිය ඇවිස්සලා ඔයගොල්ලන්ට පේනවනේ. මම ඒ සවුන්ඩ් එක ඇහෙනවා ඇති. අර දින්නේ අර දුරේ ඉඳන් එන්නේ පොලිසිය. පොලිසියෙන් වෙඩි තියලා හරි නැත්නම් අපි හැප්පිලා හරි මොකක් හරි හේතුවක් මත අපිට මැරෙන්න වෙනවා. අපි මැරෙනවා. ඒ කියන්නේ මේකේ අගට තියෙන මේ අපේ හෙල්තින් ලයින් එක කොළ පාටින් පෙන්නනවා. මට ඒක පේන්නේ නැති වෙයි. මොකද මම ලොක් කරලා තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් බලන්නම් කොහොමද හරි කරන්න. දැන් තියෙන්නේ මෙන්න බලන්න මේ තියෙන ලයින් එක. අන්නේ ලයින් එක අඩු වෙච්ච ගාම අපිව මැරෙනවා. මේ වීඩියෝ එකේ අවසානයේ මම මැරෙනවා කොහොම හරි. අපිට මැරෙන්නේ නැතුව ගොඩක් වෙලා ප්ලේ කරන්න පුළුවන්. අවුලක් නැහැ. ඒ කියන්නේ පොලිසිය අවශ්‍ය ගන්න නැතුව, වාහනවල හැප්පෙන්නේ නැතුව. මම අර කිව්වේ ඔයගලන්ට කෝඩ් එක. අන්නේ කෝඩ් වල තියෙනවා මේ මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කෝඩ් එක. ඒ කියන්නේ මැරෙන්නේ නැතුව නෙමෙයි. හෙල්ත් එක අඩු වෙච්චාම ටක් ගාලා හෙල්ත් එක වැඩි කරගන්න කෝඩ් එකක් තියෙනවා. අන්න ඒවත් තියෙනවා. මේ වාහනේ හැම ඔක්කොම දාන ඉතින් ආයෙත් කිසිම දෙයක් හිතන්න බලන්න දෙයක් නැහැ. ඔයගලන්ට කරන්න තියෙන වැඩි මම කිව්වනේ. මම අවසානයේට WhatsApp number එක කියන්නම්. දැන් අපි යන්කෝ බලන්න පොලිසිය චුට්ටක් කවුසල ගමු. ඉතින් අපිට අතලයක් තියෙන්නත් මම කියවන වැඩි කියලා හිතන්න එපා. මට මොකද මේ ගේම් එක ගැන එක වීඩියෝ එකකින් විස්තර ටික කියලා දාන්න ඕනේ. ඒකයි මම මෙච්චර කියවන්නේ. ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔය යන ගමන් bell icon එක click කරලා like එක උදාන යන්න. මට subscribersලා 14ට යන්න full support එක දෙන්න මං ඉල්ලා සිටිනවා. thank you. හරි මේ වදාලා නෑ. මේ තියෙන්නේ හමුදා කැම්ප් එක. මේක හමුදා කැම්ප් එක. මේකේ හමුදාව ඉන්න. ඔය දැක්කනේ. මං එන පමාව විතරයි මට වෙඩි තියෙනවා. ඉතින් බලන්න ඒ තරම් හොඳ ගේම් එකක්. ඉතින් ඔයගොල්ලෝ ගහන්න නැත්නම් වැඩක් නෑ. ඔන්න හරි. අයියෝ. හරි.
මම දැන් මේ අතරේ මම WhatsApp නම්බර් එක කියන්නම්. 070යි 1735යි 036. මම මැරෙයිද දන්නේ නැහැ. ඒ හින්දා මම කලින් කියලා තියෙනවා 070යි 1735යි 036. ඒ නම්බරේට මැසේජ් එකක් දාන්න.